Welcome to my YouTube channel. සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. මේ තියෙන ඉතින් මං කොම්පට් එකකින් ගෙන්නගත්තු පැල 50ක් ඕඩර් කරපු බැංකොක් සීඩ්ස් ඇන්තෝරියම් පැල කිහිපයක්. ඇත්තටම මං ගෙන්න ගත්තේ මේ පැල හරි පුංචි. එතකොට ඒ අක්කා මං හිතන්නේ පැල පුංචි වැඩි නිසා මට තව පැල 3ක් 4ක් වැඩිපුර දීලා තිබුණා. නමුත් ඒ පැල 3 4 නම් මැරුණා. දැන් ඉතුරු මේ පැල ටික තමයි. මම මේවා පොට් කරා කිව්වට බීම කප්පල තමයි හිටුවේ. ඒකත් මම YouTube එකේ වීඩියෝ එකකින් තමයි දැක්කේ. ඇත්තටම ළමයි මම මේ පැල ටික හිටවන්න කලින් මම මීට කලින් පැල 5 6ක් ගෙන්නගෙන හිටුවා. නමුත් මගේ ඒ පැල ටික මැරුණා. මැරුණා කියන්නේ ඉස්සෙල්ලාම කොළ ටික කහ වුණා. ඊට පස්සේ මම ඒත් සතියක් විතර බැලුවා. එතකොට මම ඇත්තටම ඇන්තෝරියම් හිටවලා තිබුණේ නැහැ. ඒක නිසා මට තේරුමක් තිබුණේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. නමුත් මම වීඩියෝ බලාගෙන යද්දී මට තේරුණා මේවල දැන් මුල් කුණු වීගෙන තමයි එන්නේ කියලා. අන්න ඒක නිසා මං හිතුවා මේ ටික ආයේ කට් කරලා ආයේ හිටවුවොත් හොඳයි කියලා. ඉතින් ඒක හින්දා සතියකින් විතර මේ පැල ටික ගලවද්දී කියන්න දුකයි මගේ පැලවල මුල් තියා කඳ කෑල්ලක්වත් නැහැ. ඒ කුඩට උස්සපු ගමන් කොළ ටික ඔක්කොම දෙපැත්තට වැක්කිරලා වැටුණා. මුල් කුණු වෙලා තියෙන්නේ මොකක්වත් වෙන හේතුවකට නෙමෙයි. ඇත්තටම මම පොල්ලෙලි සේදුවේ නැහැ. ඒවා පෙගෙන්න තියලා කහට ඇරලා ඒ දේවල් මම එතකොට දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මගේ පැල ටික මැරිලා ගියේ කියලා මට පස්සේ තේරුණා. දෙවනි වතාවේ මේ මෝඩ වැඩේ කරේ නැහැ මම. මං ගෙනාපු වැලිත් සෝදලා පොල්ලෙලි කෑලිත් සෝදලා ඒවා පෙගෙන්න තියලා තමයි හේදුවේ. හොඳට කහට යවලා එහෙම තමයි සේදුවේ. ඒ සෝදලා මං හදාගත්තු මීඩියා එකට ඔස්මෝකෝට් KN කියන දෙකම කලවම් කරලා මං දැම්මේ. මං ඒවා වෙන වෙනම දාන්න තිබ්බේ නැහැ. මං දන්නේ මට ඒක එහෙම හිතුනේ ඇයි කියලා. නමුත් මං එහෙම තමයි මේකට දැම්මේ. හැබැයි ඉතින් මොකද ප්‍රශ්නයක් නැහැ. හොඳට මුල් අද්දලා තියෙනවා මේ කප්පල. බලමු අපි මං හිතාගෙන ඉන්න දවස් සති 2ක් 3ක් විතර ගියාට පස්සේ මේකේ තත්ත්වය බලන්න. මම මේ වීඩියෝ එකේ නම් දැක්කේ මේක තව සෑහෙන්න ලොකු වෙනකම් මේ කප් එකේ තියන්න පුළුවන් කියලා. නමුත් අපි බලමු. මොකද ඉඩ මදි වුණොත් මේක මාරු කරන්න වෙනවා. එහෙම වුණොත් මම එතකොට වීඩියෝ එකක් ගන්නම් අනිවාර්යෙන්ම. ඇත්තටම ළමයි පොල්ලෙලි හරිම සැරයි. මට ඒක තේරුනේ මගේ පැල ටික මැරෙද්දි. දවස් දෙකක්වත් මං හිතන්නේ ගියේ නැහැ. පළවෙනි දවසේ දෙවෙනි දවසේ වෙද්දි මගේ පැල ටික සම්පූර්ණයෙන් කහ වෙන්න ගත්තා. ඇත්තටම මේ වගේ දෙයක් ඔයගොල්ලන්ට නොවෙන්න ඕන නිසා තමයි මම මේක කියන්නේ. මොකද අපි වුණත් හරි ආසාවෙන්නේ පැල ටික හිටවන්නේ. එතකොට මේ තියෙන්නේ මගේ තියෙන තව පැල කිහිපයක්. මේ තියෙන්නේ මගේ පුංචි net house කෑල්ල. ඒක net house එක කියන්න බෑ. හරියම පුංචියට ගහගත්තු දැල් කෑල්ලක් තියෙන ඉතින්. මම දැන් මේ පැල ටික හිටවලා මාසයක් විතර වෙනවා. හැබැයි ඊට කලින් මට වීඩියෝ එකක් කරන්න තරම් ක්වොලිටියක් මේ තරමටවත් ක්වොලිටියක් තියෙන ෆෝන් එකක් තිබුණේ නැහැ. ඒක නිසා තමයි මේක පොට් කරද්දි මට වීඩියෝ එකක් ගන්න බැරි වුණේ. ඉතින් අපි ඊගා වීඩියෝ එකෙන් හම්බෙනකම් හැමෝම පරිස්සමින් ඉන්න. ගිහින් එන්න.